ඔටම සුබ දවසක් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Education 2020 YouTube නාලිකාව ගෙනෙන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් එක්ක. ඉතින් අපි කලින් පාඩම් වල කතා කරා බටලා වාදනය කරන ආකාරය ගැන. ඒකෙදි අපි මූලික ස්වර පිළිබඳව දැනුමක් ලබා ගත්තා. ඒකෙදි මම කිව්වා මේ පළවෙනි සිදුරු තුන වෙවම අපිට සා ස්වරය හම්බ වෙනවා. ඊට පස්සේ රී ස්වරය, ගා ස්වරය, මා ස්වරය, පා ස්වරය කියන සිදුරු හයෙන් වැහුවම් පා එන්නේ දා නී සා. ඉතින් අපි ඒ ආශ්‍රයෙන් අද සරල ගීතයක් වාදනය කරන ආකාරය ගැන ගමු. මේ තමයි දියගොඩ සැමතැන කියන ගීතේ ස්වර ටික තමයි තියෙන්නේ. පප්පා මම්මා ගගා රීරි සරි ගම පා කියලා තමයි මුලින්ම ඔයාලට වාදනය කරන්න තියෙන්නේ. ඒතර ඔයාලා මාත් එක්ක පුරුදුද පා කියලා කියන්නේ මෙහෙම. මා කියලා කියන්නේ මේකේ භාගයක් වහන්න ඕන. පප්පා මම්මා ගා කියනකොට මේක. රීරි සරි ගාම පා කියලා ඔක්කොම වහන්න ඕන. අපි බලමු මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඊට දෙවෙනි කෑල්ල ඒකත් ඒ විදිහට පපා මමා ගාමා පාද නීදා පා කියනකොට මේ නීදා පා. අපි බලමු මේක. මුලින් ඉඳලා ඊට පස්සේ උච්ච සා කියනකොට මේ සාලල අපි සායකයේ තීව්‍රතාවය වැඩි වෙන ආකාරයට පිපින්න ඕන. ඊට පස්සේ සස්සා නීනි කියනකොට ආයි නීනි කියනකොට මේ සස්සා නීනි දාදා පාපා කියනකොට ඔක්කොම වැහෙනවා. පද පමගාරි ඊට පස්සේ පද පමගාරි සා කියලා අපිට වහන්න. මේ විදිහට මොන විදිහට මම පිළිවෙල කරනවා අහගන්න. ආයි බලන්න මේක ස්වරය යන්නේ මුලින්ම මේ පා කියනකොට මේක දෙපාරක් ප්ලේ කරන්න ඕන. ඒ කියන්නේ සිදුරු 6ම වහන්න. පප්පා මම කියනකොට මේක භාගයක්. මම ගගා රේඩි සරි ගාමා පා. බලන්න ආයි මම ප්ලේ කරන අහගන්න. ඉතුරු ටික මම ඔයාලට ඊළඟ දවසේ කතා කරලා ඉතින් මේ ටික මුලින්ම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න දියගොඩ සැමතැන සින්දුවේ මුල් කොටස.